මම මේ අහන ප්‍රශ්න 10ට අවංකව උත්තර දුන්නොත් මං කියනවා ආගෙන බලන් හිටියා වගේ හරියටම ඔට්ටුවක් දාමුද? මං වැරදි නම් ඔයාලට පුළුවන් මට ඇතිතරම් බනින්න. හැබැයි මං ඔයාගෙන කිව්ව දේවල් හරිනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඒ කියන්නේ කමෙන්ට් එකක් දානවා කියලාත් ඔයා පොරොන්දු වෙන්න ඕනේ. මොකද කියන්නේ? හාද? හැබැයි ඔන්න හොර කරන්න බෑ. මං හිතනවා ඔයා පොරොන්දු කඩ කරන්න නැති එලකිරි කොල්ලෙක් කෙල්ලෙක් කියලා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1. ඔයා ඉපදුණු මාසයේ තියෙන උත්තරය තෝරන්න. A. පෙබරවාරි ඔක්තෝබර් ජූනි. B. මාර්තු ජූලි නොවැම්බර්. C. මැයි සැප්තැම්බර් ජූනි. D. අප්‍රේල් අගෝස්තු දෙසැම්බර්. මෙන්න මේ විදියට තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. ප්‍රශ්න අංක 10. ඔයා කැමතිම ඍතුව මොකක්ද? A. ශීත ඍතුව. B. ගිම්හාන ඍතුව. C. වසන්ත ඍතුව. D. සරත් ඍතුව. මෙන්න මේ විදිහට තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. ප්‍රශ්න අංක 3. ඔයා ඉපදුණු දිනේ ඇතුළත් උත්තරේ තෝරන්න. A 1-8 අතර. B 9-17 අතර. C 18-24 අතර. D 25-31 අතර. මේ විදිහට තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. ප්‍රශ්න අංක 4. ඔයා ඉපදුණු දවස තියෙන උත්තරේ තෝරන්න. A මම දන්නේ. B ඉරිදා සඳුදා අඟහරුවාදා. C බදාදා බ්‍රහස්පතින්දා. D සිකුරාදා සෙනසුරාදා. මෙන්න මේ විදිහට තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. ප්‍රශ්න අංක 5. ඔයා ඉපදුණු වෙලාව තියෙන උත්තරේ තෝරන්න. A පෙරවරු 9ත් පස්වරු 4ත් අතර. B පස්වරු 4ත් පස්වරු 8ත් අතර. C පස්වරු 8ත් පෙරවරු 9ත් අතර. D මන් දන්නේ. ඒ ප්‍රශ්නේ වෙනුවෙන් ඔයාට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදියට. ප්‍රශ්න අංක 6. ඔයා වගේ උපන්දිනේ සමරන්නේ කාත් එක්කද? A දන්න හැමෝමත් එක්ක. B ළඟම යාළුවෝ සහ පවුලේ අය එක්ක. C පවුලේ අය එක්ක විතරයි. D උපන්දිනේ සමරන්නේ නැහැ. ඔයාට උත්තරේ ලැබෙන්නේ මෙන්න මේ විදියට. ප්‍රශ්න අංක 7. ඕනි කරදරයකදී ඔයා ළඟින්ම ඉන්නේ කවුද? A පවුලේ අය. B ළඟම යාළුවෝ. C මට මං විතරයි. D ළඟම යාළුවෝ සහ පවුලේ අය. මේ ප්‍රශ්නේදී ඔයාට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදියට. ප්‍රශ්න අංක 8. ඔයා හිතන විදියට ඔයා කොයි වගේ කෙනෙක්ද? A කාරුණිකයි. B ආදරණීයයි. C අධිෂ්ඨානශීලී. D නිර්භීතයි. ඔයාට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදියට. ප්‍රශ්න අංක 9. ඔයා වැඩියෙන්ම බය. A අසාර්ථකත්වයට. B ආදරය අහිමි වෙනවට. C කලුවරට. D විනිශ්චයට ලක් වෙනවට. මේ ප්‍රශ්නේදී ඔයාට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදියට. අවසාන ප්‍රශ්නය. ඔයා වැඩියෙන්ම ආස මේ අතරින් මොන මිනිස්සුන්ටද? A සංසුන් මිනිස්සුන්ට. B විහිළු තේරෙන මිනිස්සුන්ට. C පරිසරයේ ආදරය අයට. D හොඳ උපදෙස් ලබා දෙන්නන්ට. අවසාන ප්‍රශ්නෙට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදියට. ප්‍රශ්න නම් ඔච්චරයි. දැන් ඔයාගේ ලකුණු ටික හරියට එකතු කරගන්නකෝ. ඔයාට තව වෙලාව ඕනනම් වීඩියෝ එක නවත්තලා ඔයාගේ වෙලාව ඔයා අරගන්න. ඔන්න එහෙනම් අපි ඔයාගේ ප්‍රතිඵල කියන්න යන්නේ. හැබැයි මතකනේ පොරොන්දු ප්‍රතිඵලය මොකක් වුණත් යටින් කමෙන්ට් කරලා අපිට ඒ ගැන කියන්න ඕනේ. කතා ඇති. අපි යන් එහෙනම් ප්‍රතිඵලය බලන්න. ඔයාලට ඕනි දේ ගැන හොඳටම දන්නවා. නැත්නම් බොහෝ නොදුරදී ඔයා තුලින්ම ඔයා ඒක අඳුරගනිවි. ඔයාලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ලෑස්ති. ඒත් එක්කම ඔයාලගේ හැඟීම් ගැන පොඩ්ඩක් ඔන්න රහසිගතයි. ඔයාලට තියෙන ශක්තිමත් අධිෂ්ඨානයේ වගේම තියුණු අවධානය නිසා ඔයාලගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයේ අඩු කාලයකදීම ළඟා කරගන්න තියෙන සම්භාවිතාව නම් සෑහෙන වැඩි. ඔයාලට හැමදේම පිළිවෙලට තියෙන්න ඕනේ. ඔයාලා වැඩ කරන්නේ සහ තීරණ ගන්න ගොඩක් හොඳට හිතලා බලලා. වටේ ඉන්න අයට ඔයාලා ඉන්න මූඩ් එක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට ඔයාව ලේසියෙන් කියව ගන්න බැරි වෙන විදියට ඔයා ඉන්න හොඳටම දන්නවා. කොහොම නමුත් ඔයාලා හරිම ආදරණීයයි. ඒකේ තේරුම ඔයා ලේසියෙන් රැවටෙන කෙනෙක් කියලා නෙවෙයි. ඕනි කෙනෙක්ට ඔයාලව උපරිම රවට්ටන්න පුළුවන් එකපාරයි. මොකද යාලට ආය අවස්ථාවක් හමු නොවෙන්න පුළුවන්.
ඊට අමතරව ගත්තොත් ඔයාලා නිර්මාණශීලී. අපි කියන මේ මිනිස් ජීවිත ගැන ඔයාලට තියෙන අනිත් අයට වඩා වෙනස් සහ අද්විතීය දෘෂ්ටි කෝණයක්. ඔයාලගේ අදහස් හැම වෙලෙම සාම්ප්‍රදායික නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවා ඔයාලගේ වටේ ඉන්න අයව ඔයාලගේ අදහස් වලට පොළඹව ගන්න. පොඩි කලබලකාරී ගතියක් නැතුවමත් නෙවෙයි. හැබැයි ඔයාලා කලබල වුණාම ඔයාලටත් ඒක අනිවාර්යයෙන්ම තේරෙනවා. කොහොම නමුත් ආදරයේදී ඔයාලට ආදරය කරන අයට අදාහ ගන්න බැරි තරමට පක්ෂපාතී වෙනවා. පොතුවේ ගත්තාම ඔයාලා එක්ක ඉන්නක හරිම විනෝදජනකයි. ඔයාලා සමහර විට ඔයාලා ගැන හීන ලෝකයක ඉන්න පුළුවන්. ඔයාලගේම සිතුවිලි වල අතරමං වෙලා ඉන්න පුළුවන්. ඒකට කමක් නැහැ. හීන දකින්න ඕනේ සාර්ථක වෙන්න. කෙනෙක්ට ඔයාලා සංවේදී කෙනෙක් විදියට දකින්න පුළුවන්. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ දේ තමයි දුෂ්කර කාලවලදී ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් විදිහේ හැංගුණු අභ්‍යන්තර ශක්තියක් ඔයාලට තියෙනවා කියලා. ඔයාලා විශිෂ්ට සවන් දෙන්න. ඔයාලගේ විශ්වාසය දිනා ගන්න ඕනම කෙනෙක්ට ඔයාලගේ ගැඹුරු වගේම සංකීර්ණ පෞරුෂත්වයේ තේරුම් ගන්න සහ දැනගන්න ඔයාලා විසින්ම ඉඩ දෙනවා. හැබැයි මං කිව්වා වගේම ඒ ඉඩ දෙන්නේ එයාලා ඔයාලගේ විශ්වාසය දිනා ගන්නවා නම් විතරයි. ඔයාලා උද්‍යෝගිමත් වගේම කෙලින් වැඩ කරන අය. කතාවෙන් එකකුයි වැඩවලින් එකකුයි නෑ. කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. ඔයාලා කිසිම වෙලාවක අභියෝගයකින් පසුබට වෙන්නේ නෑ. ඒ වගේම කවුරුවත් මත රඳා පවතින කැමති අයත් නෙවෙයි. ඔයාලට ඕනේ ඔයාලගේම ගේමක් ගහගන්න. ඔයාලට ඕනේ ඔයාලගේම ශක්තියෙන්, ඔයාලගේම ධෛර්යයෙන් ජීවිතේ ජය ගන්න. ඔව්. ඔයාලට ඉක්මනින් කේන්ති යන්න පුළුවන් වුණත් ඒක වැඩි වෙලාවක් නොපවතින කේන්තියක්. කොහොම නමුත් කෙනෙක් ඔයාලා එක්ක ඉන්නකෙන් එයාලව උද්‍යෝගිමත් වෙනවා. අපි ප්‍රේරණය වෙනවා. ඔයාලා ගොඩක් හිතුවක්කාර වෙන්න පුළුවන්. හැබැයි ආදරයේදී නම් ඔයාලා ආදරේ මුළු හදවතින්ම කරනවා. ඔයාලා ඔයාලගේ සම්බන්ධතාවල ස්ථාවරත්වය අගය කරනවා. කරදරයකදී ඔයා ආදරය කරන කිසිම කෙනෙක්ව කිසිම හේතුවක් මත දාලා නම් යන්නේ නැහැ. මොකද ඒ තරමට ඔයාගේ ආදරණීය අය වෙනුවෙන් පක්ෂපාතී. ඔයා ගොඩක් වෙලාවට මුලින්ම අහන් ඉඳලා ඊට පස්සේ තමයි ප්‍රශ්න අහන්නේ. ඒකම මුලින්ම කිව්වාලා විශිෂ්ට සවන් දෙන්නන් කියලා. ඒ වගේම ඔයාලා හැම වෙලෙම ඉන්නේ කුතුහලෙන්. ඔන්න ඔය නිසා තමයි නිරන්තරයෙන් නව දැනුම වගේම අත්දැකීම් හොයන්නේ. ඔයාලගේ මිත්‍රශීලී පෞරුෂත්වය නිසාම හැමෝම ඔයාලට ආස කරනවා. හැබැයි ඔයාලගේ තනියෙන් ඉන්න කාලේ ගොඩක් අගය කරනවා. සරලවම ඔයාලා මාර අවංකයි. ඔයාලගේ අවාසියකට තියෙන්නේ ඔයාලා හිතනවා අනිත් අයත් ඒ වගේම අවංක වෙයි කියලා. හැබැයි ඒක වෙන්නේ හරිම කලාතුරකින්. ඔව්. ඔයාලා ජීවිතේ ගැඹුරු සම්බන්ධතා අගය කරන අය. අනිත් අයගේ හැඟීම් වලට ඔයාලා ගොඩක් සංවේදී වෙනවා. ඔයා හැමෝම ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඒත් ඔයා ආදරය කරන අය වෙනුවෙන් ඔයා ඕනම දෙයක් කරයි. ඔයාලා හැම දෙයක් ගැනම ගැඹුරින් කල්පනාකාරී වෙනවා වගේම ඔයාලගේ ආදරණීයන්ව ආරක්ෂා කරන්න ඕනම දෙයක් කරනවා. ඔව්. ඔයාලා ආදරේදී නම් තරමක් ආත්මార్థකාමී වෙන්න පුළුවන් වුණත් සමස්ත සමාජයක කෝණයෙන් බැලුවොත් ඔයාලා හරිම කරුණාවන්තයි, නිහතමානී. ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඍණාත්මක දේවල් වලින් ඈත් වෙලා ඉන්න. හැබැයි ඉතින් ඔයාලා කොහේ ගියත් මොනම කරත් ඔයාලට අනිත් අයගෙන් ලැබෙන අවධානය නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට උපතින්ම නායකත්ව ගුණාංග පිළිටන්න පුළුවන්. හැබැයි ඒව ඉස්මතු වෙන්නේ ප්‍රශ්නයකදී, කරදරයකදී විතරයි. මොකක් හරි ප්‍රශ්නයකදී ඉදිරිපත් වෙලා වගකීම් බාර ගන්න වෙලෙදී ඔයාලා ලෑස්ති වෙනවා. එහෙම අවස්ථා මේ වෙද්දි හමු වෙලත් ඔයාට ඇති. ඔයාලා ඔයාලගේ හැකියාවන් විශ්වාස කරනවා. ඔයාලා ආදරය කරන අය ගැන ගැඹුරින් සැලකිලිමත් වෙනවා. කෙනෙක් ඔයාලට රිද්දනවා නම් ඔයාලා එකට පලි ගන්න ඕනම වෙලාවක සූදානම්. හැබැයි එපෙලෙන් වගේ ඔයාලටම හිතෙනවා අයි මං එහෙම කරන්නේ නෑ. මං ඒ තත්ත්වයට වැටෙන්න ඕනේ නෑ කියලා. හැබැයි කෙනෙක් ඔයාලව අව탁සේරු කරනවා නම්, පාඩුවේ ඉන්න ඔයාලව රිද්දනවා නම්, මට එයාලා ගැන නම් ඇත්තටම දුකයි. ආදරය කෙනෙක් කිව්වොත් ඔයාලා ආදරය කරන්නේ తాවකාලිකව නෙවෙයි. ඔයාලා ආදරය කරනවා නම් ඒ ආදරය කරන්නේ එක සදාටම තියෙයි කියන අපේක්ෂාවෙන්මයි. හරි. අවසාන වශයෙන් සමස්තයක් විදිහට ගත්තොත් ඔයාලගේ වෘත්තීය වගේම පෞද්ගලික ජීවිතයේ විශිෂ්ටයන් වෙන්න පුළුවන්. ඔයාලා සෑහෙන ප්‍රඥාවන්තයි. මං කියන්නේ ඉස්කෝලේදී ලකුණු දීලා මනින බුද්ධිය ගැන නෙවෙයි, ප්‍රඥාව ගැන. ඔයාලට ජීවිතය ගැන තියෙන අනිත් අයට නැති විදිහේ විශේෂ දැනීමක්. ඒ නිසාමද ඔයාලගේ හැඟීම් වලට රිද්ද ගන්න අකමැති නිසා ඒවා පෙන්වන්නේ හරිම කලාතුරකින්. ඔයාලගේ තියෙන ඔය ස්වභාවික ආකර්ෂණයත් කරුණාවත් නිසා මිනිස්සු ඔයාලට ඉබේම වගේ ආකර්ෂණය වෙනවා. ඔයාලා හැම දෙයකටම වඩා ස්වාධීනත්වය අගය කරන අය. ඔයා කැමති නැහැ කිසිම කෙනෙක් ඔයාලට කරන්න ඕනේ දේවල් සහ ඔයා යන්න ඕනේ මාර්ගය තෝරලා දෙනවට. උපදෙස් සහ අදහස් දුන්නට කමක් නැහැ. හැබැයි ඔයාට ඕනේ දේ ඔයා කරන්න ඕනේ මොනවද කියලා තෝරගන්නේ ඔයා. ඒ දේ කරන්න අනිත් අයට නැත්නම් සමාජයට නම් කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. මාරතක්ෂයි මොනතරම් ලොකු ප්‍රශ්නයකදී වුණත් හැමදේම හොඳින් තියෙනවා වගේ ඉන්න. ඒ වගේම ඔයාලා කෙනෙක්ව සම්පූර්ණයෙන් විශ්වාස කරනකම් ඔයාලගේ ඇත්ත ස්වરૂපය නම් එයාලට කොහොමඩවත් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලක්ෂයි වගේ අදහස් ඔප්පු කරන්න වගේම අනිත් අය බොරු කියනවා නම් ඒක හරියටම තේරුම් ගන්න. ඒකට තියෙනවට විශේෂ හැකියාවක්. ඒ වගේමයි දෙයක් වෙන්න කලින් මං කියන්නේ අනතුරක් වෙන්න කලින් මොකද්ද මන්ද ඉෆකින් ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔයාලා බල සම්පන්නයි වගේම උද්‍යෝගිමත්. ඔයාලට ඉවසින් පොඩක් අඩු වෙන්න පුළුවන් වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ හරිම කලාතුරකින්. ඔයාලගේ හදවත රිද්දපු අයට උනත් හරිම කරුණාවන්ත වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ප්‍රශ්න ධනාත්මක චින්තනය පාවිච්චි කරලා ජය ගන්න උත්සාහ කරන කෙනෙක්. ඔව්.
ඔය විනෝද ජනක දේවල් වලට ආස කරනවා වගේම අලුත් ස්ථාන, අලුත් අදහස් ගවේෂණය කරන්න කැමති වෙනවා. සමස්තයක් විදියට ගත්තොත් ඔය හැම වෙලේම බලාපොරොත්තු සහගතව අනාගතය දිහා බලන්න උත්සාහ කරනවා සහ එහෙම පුරුදු වෙලා ඉන්නවා. ඒක මාරම හොඳ දෙයක්. ඉතින් අපි කියු දේවල් හරියටම හරි කියලාද? එහෙනම් යටින් කමෙන්ට් එකක් දාලා ඉගෙන කියන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.